මට පොලේ ආවගතන මෝඩයක් සුලෝචනා සෝරි කුමාරයා. ඒක නෙමෙයි. නුඹ වරක් ප්‍රකාශ කළා. නුඹ මේ විල සමීපයට ඇවිල්ලා මා නිර්මල් ලටුමිණයක් නෙලාගෙන ලෝත්‍රා බුදුරජාණන් වහන්සේගේ පාදාභි වන්දනය සිදු කිරීමට දිවුරම් විහෙර කරා ගමන් වදිනවා කියලා. එහෙමයි සෝරි කුමාරයා. ඒ මගේ ජීවිතේ හැමදාමත් පුරුද්දක් වුණපත් වෙනවා. බලන්නකෝ නුඹගේ චේතනාවන් කෙතරම්නම් පවිත්‍රවත්ද නුඹ කෙතරම්නම් පුණ්‍යවන්ත ස්ත්‍රියක්ද. එහෙමයි සෝරි කුමාරයා. ඒ මා හිතන විදිය හිතන ආකාරය. නුඹ දන්නවද පුරාවසර ගණනාව මුළුල්ලේ දිසා පාමොක් ඇදුරුතුමාගේ ශිල්ප ශාලාවේ යහළු එළියන් සමග මා ශිල්ප ශාස්ත්‍රය හැදෑරුවා. එරත් නුඹවත් නිශ්චයක් මා ජීවිතයේ දුටු ප්‍රථම මංගල අවස්ථාව මෙයයි. මට නුඹ සේම මේ මොහොතද කිසිදා අමතක කළ නොහැකි වේවි. අනේ සෝරි කුමාරයා. මා වගේ කාන්තාවක් කිසිදා දැක නැහැ කියලා කිව්වම මා ඒක සේම විශ්වාස කරන්නද? ඔබතුමා වගේ රාජකුමාරයෙක්. සුලෝචනා වචන දෙකක් අප දෙදෙනා මේ විදිහට කතා බස් කළා. ඒ කතා බස් කරපු සෑම මොහොතක පහේ මගේ හදවතට දැනෙනවා සංසාරයේ කවදා හෝ දවසක අප දෙදෙනා මුණ ගැසිලා ඇතිදෝ කියලා. ඔබතුමාට නොකීවට මගේ හිතේ මොකක්ද අමුත්තක් දැනෙනවා. ඔබතුමා මට කොහේදී හරි කවදා හරි මුණ ගැහිලා තියෙනවා ඇති කියලා. ඒකනේ ඒ තරම් හුරු පුරුදු බව මගේ හදවතට දැනෙනවා. එහෙමයි සෝරි කුමාරයා. සුලෝචනා ඒක නෙමෙයි සංසාරගත බැඳීම් කවදා හෝ කොතනකදී හෝ මුණ ගැසිනවලු. අසත්‍ය වෙන. ප්‍රමාදයේ පසුතැවිල්ලට හේතු වෙනවා කියලා මා දිසා පාමොක් ඇදුරුතුමාගේ ශිල්ප ශාලාවෙන් අසා තිබෙනවා. ඉතින් ප්‍රමාද වන්නේ කිමුද? මා දියක් විමසනවා නුඹේ. කොහොමද? සුලෝචනා අටුවා ටීකා නොමැතිව මා ඒ දී නුඹෙන් විමසන්නම්. මේ එක්තරා යෝජනාවක්. යෝජනාවක්? එහෙමයි. කොහොමද සෝරි කුමාරයා? සුලෝචනා මා නුඹට යෝජනා කරනවා හැමදාමත් මගේ පාදපර චාරිකාවේ වන්නට මගේ ආදරේ වන්නට උත්තරීතර පූජාසනයක උත්තරීතර ආදරේ වන්නට මම ඔයාට ඇරයුම් කරනවා. අනේ සෝරි කුමාරයා. සුලෝචනා ඔබතුමා මොනවද මේ ප්‍රකාශ කර සිටින්නේ? කිමුද? බලන්න ඔබතුමා රාජකුමාරයෙක්. මා මේ ගම්මානයේ සිටින දුකී දුප්පත් අහිංසක ස්ත්‍රියක්. ඔබතුමායි මමයි කියන්නේ හරියට අහසයි පොළොවයි වගේනේ. අපි කවදා කොහොමද බෑහේවිද? සුලෝචනා ඔය අලංකාර අහසයි පොළොව එකතු කරන පුංචි වැහි බින්දුව වෙන්න පුළුවන් නම් අපිට ඇයි නුඹ මෙවන් දේවල් ප්‍රකාශ කරන්නේ? මේ අහන්නකෝ අපි සෑම දිනම මවකගේ මේ ලෝක ධාතුවේ උප්පත්තිය ලබනවා. ඒ මවකගේ දෙතෙන් ගලාගෙන යන අටද වන්න රුධිර ධාරාවන් අපි පානය කරලා ඒ පානය කරපු කිරි නහරයක් ගානේ අපිව පෝෂණය කරනවා. ඉතින් ආගම් ભેද, ජාති ભેද, කුලමල ભેද අද සමාජයේ පයට පෑගෙන දුවිල්ල තරම් හා සමාන වෙලා සුලෝචනා කිව්වද මා නුඹට ආදරේ බව ප්‍රකාශ කළාම ඒ ආදරේ ප්‍රතික්ෂේප කරන්නේ. සෝරි කුමාරයා ඔබතුමා මෙසේ ප්‍රකාශ කළාට ඔබතුමාගේ පිය මහරජුරුවන් කිසිම දිනක මේට කැමති වෙන එකක් නැති වේවි. මේ තාක් කාලයකට ඔබතුමා ඉල්ලූ හැම දෙයක්ම ඔබතුමාගේ පිය මහරජුරුවන් ඔබතුමාට ලබා දෙන්නට ඇති. ඒත් මේ දේ කවදාවත් ඔබතුමාට ලබා දෙන එකක් නැති වේවි. අනේ සෝරි කුමාරයා අපට හිරියර කරදර පැමිණේවි. මගේ පිය මගේ පියාණන්ට අපේ ගමේ මේ ගම්මානේ ගම්වැසියන්ට ඒ හැමෝටම කරදර විඳින්නට සිදු වේවි. සුලෝචනා කිසි දවසක එවන් දෙයක් සිදු වෙන්නේ නැහැ. ඒ මක් නිසාද මගේ පියාණන් කියන්නේ ඉතාමත් ගුණ යහපත් කෙනෙක්. ඔහු මා පුංචි කාලේ පටන් ඉල්ලපු කිසිම දෙයක් මට ලබා නොදීලා නැහැ. ඒ සෑම දෙයක්ම ලබා දුන්නා. අනික සුලෝචනා ආදරේ කියන්නේ දුප්පත් පෝසත්කමට නෙවෙයි. ආදරේ කියන්නේ උත්තරීතර හදවත් දෙක ඇති වෙන ඒ උත්තරීතර චේතනාවටයි. ඒ උත්තරීතර හැඟීමටයි. මගේ හදවතේ නුඹ කෙරෙහි ආදරේ නැමැති උත්තරීතර හැඟීම උපන්නා. ඉතින් සුලෝචනා මගේ හදවතේ පන්නේ උත්තරීතර ආදරේ ඒ මංගල ප්‍රථමතාවට පන්නේ උත්තරීතර ආදරේ කිසි දවසක ගඟට ගවාපු ඉනි වගේ නොවේවි කියලා මා තරයේ විශ්වාස කරනවා. සෝරි කුමාරයා. මීට කලින් කිසිම දවසක ආදරේ කියන හැඟීම මගේ හදවතට ඇවිල්ලා නැහැ. ඒත් මගේ හිතට දැනෙන්නේ මොකක්ද පුදුමාකාර බියක්. මට නැවත වතාවක් පුරුදු වෙන්න. ඔබතුමා මාව ආරක්ෂා කරනවා නේද? සුලෝචනා ඔයා දන්නවද මට ඔයාව පිළින්න කොයි වගේද කියලා? ඔයා මහා හිමාල වනාන්තරේ හිමාල පර්වතේ අවුරුදු 10 ගණනකට පමණක් පිපෙන ඒ උත්තරීතර නාරිලතා පුෂ්පය වගේ. ඒ නාරිලතා පුෂ්පය තරම් සුන්දරවත් ඔයා මගේ ඉදිරියේ සිටියේදී මට ලෝභය ඔයාව මේ ඝන වනාන්තරේ මේ ගම්මානේ තනි කරලා රජමාලිගාවට පිටත් වෙලා යන්නට. ඔබතුමා දන්නවද? ඔබතුමා මට පෙනෙන්නේ කෙසේද? රාජකුමාරයෙකුට වඩා දිව්‍ය ලෝකයෙන් ආපු ලස්සන දිව්‍ය කුමාරයෙක් හා සමානව. සුලෝචනා මා දන්නවා නුඹගේ හදවතින් මා කෙරෙහි හැඟීමක් තිබෙනවා කියලා. ඉතින් සුලෝචනා
කිපද ලැජ්ජවන්නේ. ඔය නාදලු හා සමහර තොල් දෙක මුණලා ප්‍රකාශ කරන්නකෝ මේ සූරයට කෙතරම්නම් ආදරේද කියලා. අනේ සෝරි කුමාරයා. කිපද මේ ලැජ්ජවන්නේ. අනේ ඉතින් ඔබතුමා කිව්වට කොයිද? සෝරි කුමාරයා. ඔහෝ. ඔබතුමා මාව රකින්නවා නම් මාත් ඔබතුමාට අකමැත්තක් නැතුව නොවේයි. පොරොන්දු වෙනවා නේද? මානිසකව පුරුදු වෙනවා. මගේ ආදරය ආරක්ෂා කරනවා කියන්නේ. හිරු පායනවා සත්‍යවාදී සත්තයි නම්. සත්‍ය මහා සාගරේ සත්‍යවාදී සත්තයි නම්. මගේ හදවතේ පිරිපුන් ආදරයක් උපන්නා. ඒ ආදරේ සත්‍යවාදී සත්තයි නම්. ඔයාගේ හිස මත අත තබා මා දිවුරා පුරුදු වෙනවා සුලෝචනා. කිසිදු දවසක මා ඔයාගේ ඔය මිනිමුතු වගේ තියෙන ලස්සන ඇස් දෙකට කඳුලක් දෙන්නේ නැහැ. ඔයාගේ හදවතට මා කිසිදු දවසක දුක වේදනාවක් දෙන්නේ නැහැ කියලා මම ඔයාට පුරුදු වෙනවා. ජීවිතේ පළවෙනි වතාවට දැනුණ මේ උත්තරීතර ආදරය මගේ ඇස් පිහාට වස්සේ හංගගෙන මේ ආදරේ රකින්නවා ආරක්ෂා කරනවා ප්‍රවේශම් කරගන්නවා කියලා මම ඔයාට පොරොන්දු වෙනවා. මම ඔයාට ගොඩාක් ආදරේ. මොනවා ආදරේ සුලෝචනා තව කියන්න මේ සූරයට ආදරේ කියලා. සෝරි කුමාරයා. මම ඔයාට ගොඩාක් ආදරේ සෝරි කුමාරයා. මේ මුළු ලෝකෙටම හෙට කියන්න. මම මගේ සූර්ය කුමාරයාට ගොඩාක් ආදරේ. උච්ච කරුල්ලනේ. සුලෝචනා මට ආදරේලු. සුලෝචනා මට ආදරේලු. සුලෝචනා ඔයාට ඇසෙනවද? අර ඈතින් ඈතට දෝංකාර දීලා අපේ දෙන්නගේ සංසාරයක් පුරාවට ඇසෙන ආදරේ දෝංකාරය ඔයාට ඇසෙනවද? සුලෝචනා ලබා දෙන්න වෙද ඇත. මේ ආත්ම විතරක් නොවේ. මතු උපදින හැම ආත්මයකම සසර සැරිසරන තුරාවටම මේ ආත්මේ සදාකාලට පවතිනවා. ඒ උත්තරීතර ආදරේ මට කෙතරම්නම් වචන වලින් පෙරලන්නද කියලා මට සිතා ගන්නවත් බෑ. මගේ ප්‍රාණය හා සමානවම ඒ ආදරය රැක ගන්නවා. ඒ ආදරය වෙනුවෙන් ජීවිතේ පුරාවටම උත්තරීතර පතිවෘතාතරමේ ආරක්ෂා කරනවා කියලා මම ඔබතුමාට පුරුදු වෙනවා. කරුණක් කියන්නම් සුලෝචනා නුඹට මෙවා. වෙන්වී කැඩෙන්නට ආදරේ කරනු එපා. කවදාවත් නැහැ. හදවත උනත් දෙන්නම් මම කෑලි කපා. එක හිත මිසක් වෙන කිසිවක් කොමෙන්න එපා. ඒක හිත හැමදාම මම ඔබේ දෙපා මොලේ පූජා කරනවා. මගේ ආදරය. අහස තියෙන තනිතරු මල දිලුනාවේ. විලක පිපුණු මා නිල් පෙති සැලුනාවේ. හදක පිපුණු සිත් මල පරනවුනාවේ. ආදර කියාපන් මගේ රන් සමනලේ. ආදරේ ජීවිතේ ඇති තුරාවටම මගේ රත්තරනේ මා ආදරේ. ඔයා දන්නවද? සඳවාගේ ලස්සන තරුවාගේ සුන්දර ආලෝක වර්ෂ අනන්තයකට විහිදුන ලස්සන ආදරයක් මගේ හදවතේ තිබෙනවා. ඒ ආදරේ මම ඔයාලට මෙන්න මේ විදිහට කියන්නද? කියන්න මගේ රත්තරනේ අසාසෙ දෙන්න හැකි. ඈත අතීතේ අපරාජිත පෙම්මිවලක් කඳුළු පිස දම්මින් හදවත තුරා ආදර කවියක් කිව්වලු. ඒ ආදර කවිය නිසල්මනේ තල්ලුණාගේ හදවතට තුරුල්ලලා මම ඔයාලට මෙන්න මේ විදිහට කියනවා. කියන්න අසාසිටිය හැකි. දින ගණනාවක් උනත් අසාසිටිය හැකි. කියන්න මට. එහෙනම් මේ අහන්නකෝ. කියන්න මගේ රත්තරනේ. ඇත දුර සුදු පෙම්වලා කඳු මුදුනේ ගැටි තෙරපුනා අද දෙහදක් මෙසේ ලන් වෙලා